පටන් ගන්නේ මගේ ගම ගත්තොත් එහෙම ත්‍රිකුණාමලයේ කන්තලේ. මෙතන ඉන්න සමහර මගේ හිතවතුන් දන්නවා මගේ ගම ගැන විස්තර. එතකොට මම බොහොම පිටිසර ගමකින් තමයි කොළඹට. එතකොට මම මේ පාසල් කාලේදී දැකපු හේනේ මේ පුංචි තිරේ මම හිතුව දවසක මම අනිවාර්යෙන් මේ තැනට එනවා කියලා. වෙන පුවත්පතට මම එකතු වෙනවා. මම මේකේ ප්‍රාදේශීය වාර්තාකාරණයක් බවට පත් වෙනවා. හැබැයි මට හම්බෙන්නේ කන්තලේ වාංගැල කියන ගමේ. ඒ කාලෙදී ත්‍රස්තවාදී ප්‍රහාර ඒ අවටට එල්ල වෙන කාලෙක මම ඒ අභියෝගයත් බාර ගන්නවා. 1997 වසරේදී මම ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙනවා. ඒත් මම අයදුම් පත්‍රයක් දාලා මේ හැම තැනකටම මම සම්බන්ධ වෙන්නේ දැන ඇඳුරුම්කම් මත නෙමෙයි අයදුම් පත්‍ර දාලා මට සම්මුඛ සාකච්ඡාවලට එන්න කියලා ඒ සම්මුඛ සාකච්ඡාවලට මම මුහුණ දීලා ඒ වයින් මම තේරිච්ච සේවකීන් හැටියට තමයි මේ ආයතන සියල්ලකම මම වැඩ කළේ මාධ්‍ය ආයතනවල. 2000 වසරේදී මට පළවෙනි දරුවා මට හම්බ වෙන්නේ. උපත ලබන්නේ මගේ කුසෙන් මගේ පළවෙනි දරුවා පුතේ. එයා ඉපදෙන්නේ 2000 වසරේදී. එතකොට මම ස්වර්ණවාහිනී ආයතනයේ. හැබැයි 2000 අවුරුද්දේදී මගේ පුතා හම්බෙනකොට හම්බෙන මොහොතේදී මිය ගිහිල්ලා. බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ජීවිතය අද හිටියනම් මට මෙතන ඉන්නවා ඒ જાතිය පුතාලා. මගේ දියණිය හම්බුණාට පස්සේ හරියට මාස 3ේදී මම දැනගන්නවා ඒක මමමයි ඇත්තටම දැනගන්නේ. මාස 5ේදී තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ මගේ දියණිය රෝගී තත්වයක ඉන්නේ කියලා. මගේ දරුවා සම්පූර්ණයෙන්ම පරීක්ෂණයකට භාජනය කළා මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්වය කියලා. සමහර විට මෙතන ඉන්න පිරිස් දන්නව ඇති ඔටිසම් කියන තත්වය මොකද්ද කියන එක. එතකොට දරුවා ඔටිසම් රේන්ජ් එකේ ඉන්නවා. එහෙම නැත්නම් ඔටිසම් තත්වයක ඉන්නවා. ඒ තත්වයේ ස්වභාවය මට හඳුන්වලා දුන්නා කියලා දුන්නා. අද මට ඉන්නේ අවුරුදු 22ක බොහොම ලස්සන දුවේ. හරිම ලස්සනයි. රෝස මලක් වගේ දුවේ. මේකේ තියෙනවා අයෝමත්‍ර පිටුව 21. මම ආස වුණේ දැක්ක වෙලේ ඉඳලම බොරුවට දෙකට ඇඹරුනේ නැති එයාගේ ලස්සන ඍජු ගෑනුකමට. එයාගේ කිසි බොරුවක් නැහැ. මට පෙනුනේ එච්චරයි. මට මාව පේන්නේ එහෙම.